එහෙනම් අපි බලමු මේ මම අවෝඩ් සෙරමනි එකට බැංකොක් යන්න මහගත්ත මේඩ් අප් සාරි එක කොහොමද නිර්මාණය වුණේ කියලා මම ඔයාලට කියන්නම්. මේකට මම ගත්තා ප්ලේන් සෙටින් එකයි බ්‍රයිඩල් සෙටින් එකයි ඊළඟට ප්ලේන් නෙට් එකයි වර්ක් නෙට් එකකුයි ගත්තා. ඊළඟට ලයිනින් වලට මැටීරියල්ස් වෙනම ගත්තා. ලයිනින් එකට මම පොප්ලින් නෙමෙයි ගත්තේ. ඊට වඩා හොඳ මැටීරියල් එකක් තමයි ගත්තේ. මොකද පොප්ලින් එකට වඩා හොඳයි කියලා මට හිතුණා. එහෙම අරගෙන තමයි මේක නිර්මාණය කරේ. මේක කෝසෙට් ඩිසයින් එකේ ජැකට් එකක් තමයි හදාගත්තේ. ඉස්සෙල්ලම කරේ පැටර්න් එක හදාගත්ත කඩදාසියක. හදාගෙන ඊට පස්සේ කෝසෙට් වලට අවශ්‍ය කොටස් ටික හදාගෙන කෝසෙට් එකට දාන්න පුළුවන් අපි කප්ස් දෙකත් සම්බන්ධ කරගත්තා. ඒ කියන්නේ මගේ සයිස් එකට හරියන විදියට. ඊළඟට වෙල් බෝන් ටික ඇතුල් කරන්න අවශ්‍ය පටි ටික නිර්මාණය කරගත්තා. ඒ පටි මහලා පෙරලලා ගත්තා. ඇත්තට මේක මම පෙරලලා ගත්තේ ලේසිම ක්‍රමයකට. ටිකක් ලොකු ඉදි කට්ටකින් තමයි මම ඒක පෙරලලා අනිත් පැත්තට ගත්තේ. මේ මම යූස් කරේ නැහැ මේ ලූප් ටර්නර් එක යූස් කරේ නැහැ. ඉදි කට්ටකින් තමයි ගත්තේ. ඊට පස්සේ මේ විදිහට ලූප්ස් ටික හදාගත්තා ලස්සන්ට. කෝඩ් එක හදාගෙන ලූප්ස් ටික මහගත්තා. ඊළඟට මම සාරියකට ගත්ත මැටීරියල් එක එකෙන් ෆිෂල් හැඩේට ස්කර්ට් එක හදලා ඊට පස්සේ පොට ගත්තේ ෆ්‍රිල් එක කොටසුත් එක්ක. මම මේ ෆ්‍රිල් කොටස කපා ගත්තේ කොළ එක. ඒ කියන්නේ අපි ඒක කපාගත්ත හැඩේ මම ඔයාලට පෙන්නන්නම්. කඩදාසියක ඉස්සෙල්ලා ඇඳගත්තා, නිර්මාණය කරගත්තා. මේ විදිහට තමයි නිර්මාණය කරගෙන ගියේ. ඔන්න මම ඉවර කරගත්ත සාරි එක, මේඩ් අප් සාරි එක සහ ජැකට් එක. විනාඩි 5ක්වත් ගියේ නෑ මට රෙඩි වෙන්න. මොකද ඒක ප්‍රෙස් කරගන්න එච්චර ලොකු වෙලාවක් යන්නේ නැහැ. ස්කර්ට් එකක් තමයි පහළ කොටස තියෙන්නේ. ස්කර්ට් එකට උඩින් තමයි සාරි එකේ පොට විදිහට මම හදාගත්ත පොට නිර්මාණය කරගත්තේ. ඊළඟට ජැකට් එකයි කොටස් 3කට හදාගත්තා. ටක් ගාලා ඇඳගෙන මගේ ඕඩ් එක ගන්න